අපි පම්පොච්චක් ගන්න යන්නේ guys අතරයට මේ ඇත්තත් එක්ක බෙරිය මං ගන්න. ඕක නැත්තම් අමාරුයි. බෙරිය මං ගන්න. මොනක් තියෙනවා ගන්න ලැබුණේ වට. පම්පොච්ච ගන්න. බොට කඳ බොට කඳ නෑ. ආජා චුදු කොමිකාරේ ඔයාලගේ සින්දුවක් කියන්නකෝ. ගැහිල්ලේ ධර්ම වේදනේ. හෙලෝ ගයිස් කොහොමද ඉතින් අපි දැන් මේ මහියංගනේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි මේ තාණ්ඩියටි වලින් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මෙතන කෑම කඩයක් තියෙනවා. අන්නම් රෙස්ටොරන්ට්. ඉතින් ඒකෙන් අපි කන්න නැවැත්තුවා. ඉතින් දැන් තමයි මේ උදේට කන්න යන වෙලාව 12යි. අපි එහෙනම් කාලා මහියංගනේදී හම්බෙමු. A few moments later. Guys, අපි දැන් ඉන්නේ අම්බට්ට තියෙන බීච් එක මාර ලස්සනයි guys. A few moments later. Guys, බුලත් ටිකක් කෑවෑන් පස්සේ හොඳට නිින්දක් දැම්මා. දැන් මේ ආවා මේ කිරි එකක් කන්න කියලා. අපි එන උඩ කිරි එකක් කාලා බලමු. මාමා කිරි තියනවනේ. පොඩි කප් නැද්දානේ? මේ පාර කැලේ ඉවර වෙන කොච්චර දුර තියෙනවද? කැලේ ඉවර වෙන කොච්චර දුර තියෙනවද? කිලෝමීටර 3ක් විතර වගේ. ඊට පස්සේ අලි නැහැ නේ? නෑ. ඒ හරිය ගම්මාන කියන්නේ. ඒක මැද්දාවේ තියෙන කැම්ප් එකක්. මේ අපිට කරදර කරන්නේ නෑ නේ. නෑ. 4න් පස්සේ තමයි බා. කිරි එක්කටක් ගාලා යන්නේ කොහොමදයි නේ? ඔව්. ඔයාලට හුරුයි නේ? මෙහෙට එන්නේ නැද්ද අලි? ඒතර මේ මෙහෙම දාලා තියෙද්දි මේවට කන්නේ නැද්ද? ළඟදී ආවේ නැහැ. දෙක තුනක ඉඳන් ආවා. ඊ විතර ආවේ දැන්. අපි කිරි කනවා ගායි. ඒ කියන්නේ කුඩි නාතව දින මරන්න බෑ. ඔයා දැකලා තියා මූණට මූණ කොටි. එහෙම. ඒතර එහෙම දැක්කම තියන්නේ නැහැ ඔයාලට. හරි ඒක දැවුත් අප්පරා. අපරාධයි. ඔව්. අපිට මරුණා ඔතන. මාමි කැම්ප් එකක් තියලා එතන මේ පාරක් තියලා නා බෙදලා ගාලා 31 මාර ගම්මුන් කරේ. දැන් ඉතින් අත බලන්න නේ ඔක්කොම වාහන යනවා මිනිස්සු ඉන්නවා. දැන් මතකත් නැහැ මිනිස්සුන්ට නේ. ඔව් මතක නැහැ. ඒක හට්ටියක් ඉවර කරා ගයිස්. මේක තවත් හට්ටියක් කන්න ඕනේ. ඒක මාර රහයි. කිරි හොඳයි මෙහෙ. ඔයාලා මේ මෙහෙ හදන්නේ නැද්ද නැත්නම්? මේකෙම දාගන්න ඕම. මේකෙම දාගන්න ඕම. දාගන්න. නැන්දෙම දාගමු. ඔව් නෑ මෙහෙම දාගන්න. උඩ කියලා යොදේ දැක්කද? යොදේ තමයි හොඳ නැත්. ඊනවා පොඩි. මේ දෙන කිරි අනනවා. එහෙන් මෙහෙට වැටෙනවා. කිරි නම් කෑ හැකිය. මේක අර ගන්නවා. දාගන්න. ඉවරුණා කියන්නේ බයි ඊට පස්සේ. A few moments later. අද ඔයතුමා ගෙදර ඉඳින්නේද? ගයිස් අපිට මේ පාරේදී මෙයා අපි වාහනේ අපි එනකොට අපිට අත දැම්ම අත දාලා කිව්වා ගෙදරට ගිහිල්ලා දාන්න කියලා. දැන් කියනවා එයාලා ගෙදර අපිට නවතින්න කියලා. දැන් එයාලගේ ගෙදරට අපි එක්කයි යනවා. මේත් විශ්වාස පොදිට ඔයත් යන්නේ. හිතෙන් නැදිනවා. දෙකින් බලනවා. වාගේ අහිංසකී මරු හදලා කදදී යන්නම ඕනේ වීනම් මගින් විදී මනි විදරයි කෙල්ලේ අපි අත මෙලිම තිබුණේ නෑ. ඔය මෙන්න පොඩි පාරමිත. හරි. ගල් පොජ්ජ? ඔව්. හරි හරි.
ගෙවල් පොජ්ජ. ඔය වාහනේ යන හැම කාර් පාව යනවා. ගෙවල් පොජ්ජ. මොකද පොජ්ජ? මොකද පොජ්ජ? පන් පොජ්ජ. පන් පොජ්ජ. පන් පොජ්ජ. පම් පොජ්ජ. අපි පම් පොජ්ජක් ගන්න යන්නේ ගයිස් අද රැයට. මේ අතත් එක්ක. අද මං ගොච්චන අපේ ගම් පොජ්ජට රෑ පොජ්ජ. රෑ පොජ්ජ වෙලා බලමු. ඔබලගම සැනසෙන්නම් අරක පොජ්ජ බංජු කරන්න පුළුවන්ද මේ? තිබුණා. ඒවා රෑ පොජ්ජට මන්ද කරමු. රා පොජ්ජ තියෙනවා රා පොජ්ජ. රා පොජ්ජ කොටි මහුරා. තිබුණා. මට දුන්නේ ආදරේ කියයි. ආන්ත කොසින්දුව. මට දුන්නේ දුක්. මේ අහන්නක මේ පාර මට නම් ඉච්චර හරි නෑ. තෙදවන්නේ. මේ බෑ නේද? මොකද වුණොත් එහෙම නේද? ඊට පස්සේ අපිට හරි කරදරයක් අයි මං මුන් ගච්ඡමුද? එහෙනම් මං ගච්ඡමු. මෙතන පයින් මං ගච්ඡමු. මේ මෙතන හොඳයි මෙතන දාමු. බබා. බෑපා. බෙරේදියා මං ගන්න. ඕක නැත්තම් බෙරේ? අමාරුයි. බෙරේදියා මං ගන්න. අය අප්පා මට මේක තියෙන්නේ. මොන තියෙනවා ගන්න ලැබුණේවත්. පන් පොජ්ජ ගන්න. මොනේවා අපි ළඟ නැහැ. රා පොජ්ජ රා පොජ්ජ නෑ. ඔයත් හදිසියට නම් දෙන්න බෑ. ඔයත් වැඩි ඉන්නවා නම් මොන්ද කරන්නේ? තව ටිකක් වවා ගත්තා නම් හරියට නැහැ. හරියටම හරි. ඒවා තව ටිකයි. ආවෝ. එහෙනම් මොනවද? මම ගත්තමු. ඕකේ ඕකේ. මම ගත්ත බලන්න. ඉතින් පොඩ්ඩක් කියමු බල් පොඩ්ඩක් ගිහින් අපේ හරි. බොට කඳ බොට් කන නෑ. බොට කඳ නැහැ නේ. යාගේ ඉඩම මම හිතන්නේ මේ තියෙන්නේ. මහර ලස්සන තැනක තියෙන්නේ මේ. අපිටත් දෙන්නේ හොඳ දේවල් ගයිස්. ඉතින් අර තියෙන්නේ යාගේ ගෙදර ලුන්නේ හරිය පෙන්නුව අපිට ලස්සන පැලක්. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. සින්දු කියන්න නැග්ගරේ ඉඳන් සින්දු කියන්න ඕනෙලු. ඔය গিitar එක අතේ තියාගෙන ඉන්නේ. අපිට ඔයාලගේ සින්දුවක් කියන්නකෝ. නේ හොයි හෙනි නා නේ නා නේ නා Dindinane Yahille dharma vedane kamanna are screen katla gilla මාම කච්චක් හොඳ බා මේ කතා තමයි කැකුලි කුයි බැලු පොම්මේ අතනේ අර කලා පොජ්ජ මං අතනේ හනිමුන් පොජ්ජට යන සින්දු පොජ්ජක්. ඔයත් නම් හෝටල් පොජ්ජට. ඇත්තගේ ගෙදරට අපි ආවා. අරතනේ. හා මේ තැන අර තැන. සුපිරි පොජ්ජ. පාටාර මිසින කොංගෝ කොදයි. කොංගෝ කොදුයි? එයන් අතනේ. යා. මේ අතෝ ආදිවාසීන් පොඩි ඕන සින්දුවක් කතා දාපන. මුතු බණ්ඩ කරන හොඳ වාක්‍යයක් උලේ මන්දු කරගන්නේ මුතු බණ්ඩ කියන්නේ සංචාරක ගයි ටූරුන්ගේ කැකුලේ තඹා. නම් පොඩ්ඩ මුතු බණ්ඩ තඹා. තුබණ්ඩ. එය බයන්නදී මගේ මතරෝ අර වතන අනෝරාවස් කපුුණා පිටුරු කරන්නා හිටියා බුද්ධ නතර ඔන්නේ කල්දවෙතුන අහසපුරා අපි හිටියේ පුරුද්දක් වාගේ සසර පුරා නෝයිනේ හොඳයි පොඩි අය කී දෙනෙක් ඉන්නවද? අතමක් වගේ ඉන්න මේ අතුනේ එන්න කියන්නේ චූටි පොඩ්ඩන්ට මහත් එක්ක පොඩ්ඩක් නෑ කො පොඩ්ඩ ටික පොඩ්ඩ කකලෝ අර පොඩි කකලෝ කොයිද නම් මේ පොළ පොඩි වන්න කන්න කෙඩුම් පොඩි කොදයි කෙඩුම් පොඩි කොදුයි
කැකුලිට මොන්න එක. මයි කැකුලි සින්දු පොජ්ජේ. आजा तुझको मैं तारे मेरे में तेरे मेरे तेरे मेरे अरे बोल बोल අපිට යාගේ මේ වටපිටාව ඔක්කොම පෙන්නනවා guys. ඉන්දුවකුත් කිව්වා. මේ දැන් අපි යනවා මෙයාලගේ ගම බලන්න. ගම බලලා එහෙම මහි අංගනේට අපි යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොනවද? मामा कत्तक හොඳමයි මාමා වැටුණද මාමා? හෙට එනවා. නෑ. කළු බණ්ඩාර තේයන්ගේ පිහිටයි හරි. හොඳමයි. කළු බණ්ඩාර දෙයන්ගේ පිටයි. Good morning guys. ඉතින් ඊ අපි රැවුනා ටිකක් යන වීඩියෝ එකක් ගන්න බැරුණා guys. අපි දැන් ඉන්නේ මහි අංගනේ. අපි මහි අංගනේ කියලා නැවතුනේ. මෙන්න මෙතන මේ පොඩි ගයක් තියෙනවා. ඒකේ කාමර දෙකක් තියෙනවා. මේ කාමර දෙක ගන්න තමයි ඉතින්. ඒක තමයි දැන. ඔයාලත් වෙනවා එන්න guys. හොඳ පිරිසිදු හැමදේම හොඳට තියෙනවා. එතන හොඳයි මහි අංගනේ එනවනේ. ඉතින් අපි ඕකේ ඉඳලා දැන් අපි යනවා සොරබොර වැව බලන්න. සොරබොර වැවේදී අපි හම්බෙමු. ඔන්න අපි සොරබොර වැව බලන්න guys. දැන් අපි අතට ගිහලා හම්බෙමු. මම මෙතන යද්දි මට ඉස්සරම අර සෙල්ල කතරගම පාර මතක් වෙනවා guys. එන්නේ ඒ වගේ මේ එකක් තියෙන ඉස්සරම. ඔයාලා මතකයි න ะ? පොඩ්ඩක් බලන්න මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ වැටක් නේද තිබ්බේ මෙතනත්. මේ මෙහෙම යනවා කොහොම දිගටම. මේ වගේ වැටක් තියෙනවා. තිබ්බා වගේ මට මතකයි. ඉස්සර මම මේ කියන්නේ අවුරුදු 10 15කට විතර කලින් මම ඔයාලට පෙන්නන්න මෙතන යද්දි ඔයාලට ඒ ෆීල් එකේ guys. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙන්න දිනවා වැවට යන පාර. තනි කර සෙල්ල කතරගම ඉස්සර මේ කොට්ටංගස් මේ පැත්තේ. හැබැයි ඉතින් ඉස්සර මේ දෙපැත්තෙම තිබ්බ සෙල්ලම් බඩු කඩ සෙල්ල කතරගම. ඉතින් මේක පොඩි ඒ ෆීල් එකක් එනවා guys ඔයාලට. මේ වගේ. ඒක අමාරු. තනිකර සෙල්ල. දෙපැත්තෙම සෙල්ලම් බඩු කඩ තිබ්බ හැබැයි. මේ වගේම මීට වඩා ළඟයි මේ චූටි මේ ගල් කැට 10ක් විතර පොඩි පාරක් තිබ්බේ යන්න අපිට. මේ ටික නම් ඒ විදිහට මට ඒක ෆීල් වුණා guys. ඉස්සර සෙල්ල කතරගම. guys අර ඈත තියෙනවා ඒක නම් දෙපැත්තෙම තියෙනවා ඒ වගේම තමයි මේ බලන්න guys. තන්නේ කර සෙල්ල කතරගම ඉස්සර. කිසි වෙනසක් නැහැ. මීට වඩා ලස්සන තිබ්බ ඉතින් රාජ් එක වගේ ඇඳින් යන්න. මේ දැන් මේ විදිහට හැදිලා ඉතින්. හරිම ලස්සනයි. ඒ ෆීල් එක ආවේ නැත්නම් ඔයා ඉස්සර කතරගම කෙනෙක් නා වැඩකුත් නැහැ. එහෙනම් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු guys. මෙතනින් මේ ටික ඉවරයි. එහෙනම් guys අපි වැව ගාවට ගිහලා හම්බෙමු. මේ වගේ එකක් අපිට හොඳ නැද්ද හේකින යන මැනික? මේක කීයද අම්මා? මේ 13 කටවටි. මේ තියෙන්නේ 600යි. 600. ඒ කියන්නේ මේ අපිට මේ මොනවාද මේ ලීය? මල්ල මයිල. මල්ල. මේක කොහොමද තින්නේ කේක්. අපි එද්දී එන්න යන්න. මේ පිංගන් නේ? ඒවත් මරු නේ? මේක කියලා 1800යි මේ. මෙන්න මේක ගත්තත් පාඩු නෑ. ඉතින් බර කිලෝ ප්‍රමාණය. ඒක නම් ගොඩක් බරයි. බලමු යක් අපිට ගෙදර හරි තියලා යන්න පුළුවන්. මේ බැම්ම උඩින් යන් අපි guys. හරිම ලස්සනයි.
ඉස්කෝලේ ළමයි සෙට් එකක් ඇවිල්ලා. මෙහෙ වරෙන්ලු. මේ අලි වැට දාලා තියෙන. ඒ කියන්නේ අලි මෙහෙට එනවා. මේ අලි වැටක් තියෙනවා guys. රැට අලිය නළු එකයි මේ ගහලා තින්නේ මේ කරන්ට් වැට. මේ වැවේ ඉන්නවලු අලි. අපි ගිහිල්ලා බලමු. කොච්චර ලස්සන පරිසරයක් වුණත් අපේ අයට ඉතින් ඒක අදාළම නෑ මේ පේනවනේ. අරක්කු බෝතල් බියර් කෑන් හැමතැනම දාලා තියෙනවා. අම්මෝ අන්ත්‍රාවයි කියලා ගහලා දෙනවා. අලි වැට ගාවින් තමයි යන්නේ guys. අපි දැන් මේ පේනවනේ. මේ අලි එනවා කිව්වහම මේ ගල් උඩ හරි පුදුමයිනේ. අලි මාර ලස්සනයි මේ වටපිටාව ඒක. හැබැයි ඉතින් මේ උදේ දැන් වෙලාව 9:00 විතර ඉතින් මාර රස්නේ. රස්නේ ටිකක් තියෙනවා වැඩිපුර. හැබැයි ඉතින් මේ වටපිටාව මාර ලස්සනයි. මේ කට්ටිය කියන නාන්න ඕනේ කියලා මෙතන දැකලා බලමු. නාමුද? විතර නම් මාරු ඈ. නාන සුපිරි ප්ලේස් එක. මෙතන වතුර පාරක් යනවා guys මේ. අර ගල් දෙපොක්කා වස්සෙන් අස්සරට එනවා. මෙතනින් නගින්න තියෙන්නේ. අපිට ඉස්කෝලේ යාළුවා වගේක් හම්බුණා guys. කොහෙද ඉස්කෝලේ වල? කොහෙද ඉස්කෝලේ? ගම්පොළ නුවර. අපිට යාළුවෝ දෙන්නෙක් හම්බුණා guys. ගම්පොළ ඉස්කෝලේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. සොර බොර බව බලන්න. නැගිටින තමයි යන්න දෙන්නේ උඩට. ඉස්කෝලේ ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නවා මේ. රහරෙත් ඉන්න ඉස්කෝලේ ළමයි. guys අපි බෝට් රයිඩ් එකක් යන්නේ මේ සොරබොර වැවේ අලි බලාගෙන අලි ඉන්නවා කියලා කිව්වා නාන්න ඇවිල්ලා අලි බලාගෙන රවුමක් දාලා ඉන්න guys. එහෙනම් ඔයාලා අපිත් එක්ක සෙට්ලා ඉන්න අලි බලන්න යන්න. අපි දැන් බෝට් ටුවේ යන්නේ ඔරුවේ ගිහිල්ලා බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා guys. අර මාදුගගේ ගත්ත එක්ස්පීරියන්ස් එක නම් මම හිතන්නේ ගන්න පුළුවන් වෙයි කියලා. ඒක බැලුවේ නැත්නම් වීඩියෝ එක කලින් ගිහින් බලන්න. ඊට වීඩියෝ 4ක් විතර උඩින් තියෙන්නේ. එනවාත්. එයා බග්ගල. එහෙම නැද්ද? ඒ හරවද්දි බලෙන්ම යන්නේ නේ. අබලෙන් යන්නේ. ඉතින් හබත්. අර මොටර් බෝට් වගේ නෙමෙයි මාර නිස්කලංකයි. Wow. Wonderful. Any other area? There is any area like this? Yeah, that's enough. There's no space. දැන් ඔරුව පදින්නේ අපේ අයියා. අර පැත්තෙන්. නායක හමුදාපති. මම ඉස්සරහ බලාගෙන යනවා guys. මේ හරිය අලි ඉන්නවා කියලා කිව්වා නාන්න ඇවිල්ලා. අපි බලමු. වෙලාව හොඳ නම් අපිට අලිය දෙන්නෙක් බලා ගන්න පුළුවන් මේ යූරේ හරි කොහේ හරි. ඒකට ඉතින් වෙලාව තියෙන්න ඕනේ. guys අපේ වෙලාව එච්චර හොඳ මදි. මොකද මේ අලි උදේ හිටියලු මේ හරියේ. කට්ටියක් ආවලු නාන්න ඒකට බය වෙලා ගිහිල්ලාලු. ආන් දැක්කද උකුස්සා. බෙල්ල සුදු උකුස්සෙක් ගියා. කොකෙක්ද කොහෙද? මේ මෙතන ෆොටෝ එකක් ගහන්න තියෙනවා මරු guys. මේ විදිහට කකුල් දෙක දාගෙන උනත් ඔයාලට යන්න පුළුවන්. මාර සීතලයි වතුර. අලි නෑ. කොක්කු හිටියා උකුස්සෝ හිටියා. ඔය පොඩි සත්තු ටිකක් තමයි හිටියේ. අපිට අර පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් මාළු අල්ලනවා. එතන මාළු අල්ලන එක්කෙනෙක් ඉන්නවා. අපි එතෙන්ට ගිහලා බලමු එහෙනම් guys. මෙතන ගලේ වැදිලා. ටයිටනික් මතක් වුණා guys. ලිපක් තියෙනවා යන්න. දැන් කන කට්ටිය. මම මේ බහින්න යන්නේ මෙන්න මේ
ගාලට හයට තමයි. අවුවේ බෑ ජම්ප් මම මේ ගලට ආව මේ සොරබරු මැද්ද තියෙන ගලට එතන මාරු ගයිස් මෙතන ඔන්න අපිට උයා ගන්න උන පුළුවන් මොන හරි තේනවනේ බාබකියු එකක් එහෙම දාන්න නියමයි ඉතින් ගලවල විනාඩි 5ක් විතර ඉඳලා අපි ආපහු යනවා එහෙට වගේ නේ මොම් කකුලෙන් තල්ලුවක් දාගෙන මෙන්න එහාට ආවල කලේ තිබ්බේ යන්නේ මේ එක්කෙනා ඔරු පදිනවා Babai yang oh. Oops, upside down. අපි ආප් මේ බෝට් වල හොයාගන්න මේ යන්නේ කොයිද කියලා මෙයා පරිදි. අවුඩ දඟුලද. ගයිස් ඔයාලා එනවනම් මේ අයියව අනිවාර්යෙන් කන්ටැක්ට් කරගන්න. අයියෝ වගේ නම්බර් එකක් දෙන්න. 076යි 076යි 215යි 215යි 2900 2900. ඔයාලා එනවනම් ස්තොරබර වැව බලන්න. අනිවාර්යෙන් මේ අයියට කෝල් එකක් දෙන්න අමතක කරන්න එපා. හොඳ රයිඩ් එකක් දෙනවා. ගාන සාධාරණයි. ගාන සාධාරණයි. ඔයා ගණන් ඇවිල්ලා කතා කරගන්න අයියත් එක්ක. හොඳ රයිඩ් එකක් දෙනවා ගයිස්. නියමයි. ගයිස් ඔයාලත් වාසනාවන්තයි. අලියෙක් ඉන්නව අර පැත්තේ. අපි මේක යමු මේ පැත්තට. වැඩි ශබ්ද කරන්න හොඳ නැහැ. ඔයාලා සෝ ලකි ගයිස්. අන්න අතන ඉන්න ඔයාලට පේනවද දන්නේ ආර ගහයට නිදියන් ඉන්නේද ඈ මේ මෙතන අලියෙක් ඉන්නවා ගයිස් නාන්න ඇවිල්ලා එයා පොඩි අලියෙක් නේ ටික පොඩි නෑනේ මේ මෙතන ගහ එක්කෙනෙක් ඉන්නවා මේ ඔයාලට පේනවනේ අර අතන වලට පේනවද බලන්න තව එක්කෙනෙක් නිදි මෙන්න මෙතන අලි තුන් දෙනෙක්ද අයියා ඔයා දැක්ක නෑනේ අලියා ඒ කියන්නේ ඒ තරම් භයානකයි නේ අර අයියා පස්සෙන් පස්සට තමයි ආවේ ගයිස් මාළු අල්ලල්ල මේ ළඟකට එනකම් ඇවිල්ලා මේ බෝට් එකේ අයියා තමයි කිව්වේ ගොරන මේ තව එකෙක් ඉන්නවා එහා පැත්තේ තුන් දෙනයි ඔයාලට පේනවද ගයිස් oh my god ඒ ගොරෝන සද්දය ඇහුණාද ඔයාලට ඔන්න ගයිස් අලි මෙතන ඉන්නවා මේ මෙතන දෙන්නෙක් ඉන්න වලට පේනවද කෙනෙක් නිදි ඊට හැවතේ අනිත් එක්කෙනත් නිදි මං ඔය අලි නිදිනවා දැක්කමයි ගයිස් ඔයාලත් මීට කලින් දැකලා තියෙනවද කියලා බලන්න my god යා එයා කහනවා වගේ නේ ටික පොඩේ තියාගත්ත ඉතින් දැක්කද මේ මෙතන දෙන්නෙක් ඉන්නවා නැගිටින පාටක් නෑ ගයිස් හොඳටම නිදි මේ ඔන්න අලි අර දෙන්න නිදිය මෙයාව බලාගෙන ඉන්න ස්කෝඩ් එක ඔයාලා දැක්කද ගයිස් අලි තුන් දෙනෙක් දැක්ක ඔන්න අපි වාසනාවන්ත පින් කරලා දින අලි මෙහෙම දකින්නේ මම මේ විදිහට බෝට් එකකින් දැක්කම අලි අර ඉන්නේ ඉතින් තාම මේ විදිහම එයා පොඩ්ඩක් බලාගෙන ඉන්නේ නේ අර කට්ටිය අර දෙන්න නිදිද මේ අයියා කියන විදිහට නම් මෙන්න මේ දෙන්න නිදි හින්දා තමයි මෙයා මේ නැගිටගෙන ඉන්නේ එයාලව මුර කරනවා වගේ එකක් තමයි ඔය කරන්නේ එහෙම එකක්ලු කරන්නේ දැන් අපේ පැත්ත පොඩ්ඩක් හැරුණා මේ අර දෙන්න පාඩුවේ නිදි ඔයාලට එනවද ගයිස් ගොරෝන සද්ද නැතුව අහගෙන ඉන්න A few moments later. ඉතින් ගයිස් ඔන්න ඔරුත් පැද්ද අලිත් බැලුවා. දැන් අපි යනවා කන්න ගයිස් උදේට මාර බඩගිනි දෙන්න. එහෙනම් අපි කන තැනදී සෙට් වෙමු ගයිස්. ඒ අතරතුර මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන ලස්සන. එහෙනම් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. මේ බලන්නකෝ මෙහෙම තියෙන මේක හදපු එකක් වෙන්නේ කපලා නේ. නැත්තම් පිහිටි ගාලා නෙමෙයි. බුලතා කියන යෝධයාගේ තමයි මේ වැඩ ඔක්කොම. පිහිටි ගාලා කපලා තියෙන්නේ නේ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තරයක් කමෙන්ට් එකක් දාගෙන යන්න guys.
මෙහෙන් අලි එනවලු guys මේ රැට. අර දැක්කනේ ඉතින් අර ගල් පාමුලනේ හිටියේ මේ වැවෙත්. අපි යමු බලන්න මේ ලස්සන බලන්න guys මේක නම් බලන්නම වටින තැනක්. මම හිතන්නේ මම මේ ආවේ 3 වෙනි සැරේ නැත්නම් 4 වෙනි සැරේ. මට මතකයි අපි ඉස්සර අපේ තාත්තා අපිව එක්කන් එනවනේ මේ කතරගම ඒ එද්දි එතකොට මේ පැත්තෙත් එනවා. අර අලි බෙටි තියෙනවා උඩ. ඒ කියන්නේ මේ ළඟටම එනවා. මෙතන කරන්ට් වැට ගහලා තියන්නේ ඒකයි. මාරම ලස්සනයි guys. කියන්න වචන නෑ ඉතින්. අපි අර අතෙන්ට ගිහලා පොඩ්ඩක් බලමු. බලන්න. මෙතන නාන්න තියනවා නම් සුපිරි ඉතින් නේ. අපි යමු ඉස්සරහට. මේ ගහ කඩාගෙන වැටිලා. ඒක ලස්සනට ඒ දණ්ඩ වගේ හදලා තියෙනවා නේ. පේනවනේ අලිවට. දැන් දෙන්නේ. ගොඩක් කියලා බලන් හිටියා. සෙල්ෆි ගෙවද? මෙතෙන්ට එන්නකෝ. අත දෙන්න. එන්න. අපි මේක ගමු. මේක ලස්සනට තියන්න මාරු. මේක මම මිටක් කිව්වේ guys මේ පාටින් මේක තිබ්බේ නැහැ. අපි මේක ගමු. අපි තව ඉන්දියාප වංගිලියකුත් ගත්තා guys. ඒක හොඳයි ලස්සනට තියන්න ගෙදරකට. එහෙනම් අපි ගිහින් එන්න. උසාරණයි. මොනවද ගත්තේ? වෙලාව 11:00 දැන් තමයි උදේට කන්නේ. ලස්සන ප්ලේස් එකක් හම්බුණා guys මේ. මේ බලන්න මෙතන පැදුර දාගෙන එහා පැත්තේ අර කඳු යායක් තියෙනවා වෙල් යායත් එක්කම. මෙන්න මේ වගේ තැනක ඇලක් ගලාගෙන යනවා. මෙතන අලිවැට කරන්ටට තියෙනවා. ඉතින් මම ගියා වතුර එකකුයි EGB එකකුයි අරගන්න. මේ අර කඩේ මේ අපි හිටපු තැන ගෙස්ට් එකේ යා හදලා දීපු කෑම. රසම රස පාටයි රහයි. රහයිද? නියමයිනේ. අන්න. එන්නේ ඒකින්ද තමයි කිව්වේ ඔයාලා මහියංගනේ නෝන ඒ අයියව කන්ටැක්ට් කරගන්න කියලා. තව පැදුරක් ගෙනාවා. ඒ කියන්නේ අර සිංහල මල්ලි සුද්ධිය කිව්වනේ. ඔව් දන්නේ. කොහොමද අලියා පිළිල්ල? බය වුණා භාෂාව අදාළ නැහැ නේ. බයවල භාෂාව නැහැ. මොන හොඳට අරයා බුදිනේ. නේ මෙහෙම අනාගෙන අර මුර කරන එක හොඳට ජොබ් එක කරන උන් නෙදී. පොඩ්ඩක් හැපි වුණා බා. ඒරිට බෝට් ලං කරලා. එයා නිකන් සැර කරා වගේ කරානේ. අකුල් ගා ඒක කියන්නේ හරි තමයි. තව හිටියනම් ඉවරයි. ඉතින් guys ඔන්න අපි දැන් කාලේ ඉවරලා අපි ආව මහියංගනේ චෛත්‍ය පොඩ්ඩක් ගඳ පුදා ගන්න කියලා. ගොඩක් කාලෙකින් මෙතෙන්ටත් ඇවිල්ලා නැහැ guys. අවුරුදු 10කින් විතර. එහෙනම් අපි මහියංගනේ චෛත්‍ය ඇතුළට ගිහිල්ලා හම්බෙමු. එන්න චොක්ලට් අයිස්ක්‍රීම් තියනවද? චොක්ලට් වැනිලා එක. එකක් දෙන්නකො. වඩත් ඕනේද? මොකක්ද ඕනේ? මේකම්ම කාය එකක් දෙන්න. ප්‍රශ්නේ නේද? එකක්. හරි. කාය එකක් දෙන්නකො. අයියෝ දැන්ටම ගත්තාද? ඔව්. අපි ගන්නේ අන්ති. මෙන්න තියෙනවා guys මහියංගන චෛත්‍ය. මේ ඔයාලට වීඩියෝ මුකුත් ගන්න බෑ guys. මේ ගල රත් වෙලා තියෙන්නේ මාර විදිහට.
මාත් මේ ටට්ටක් ගාලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ ඔයාලට බලන්න. මේ මාත් මේ හෙවණකට වෙලා ඉන්නේ මෙතන. මේ බෝගහයට හෙවණට වෙලා ඉන්නේ guys. මෙතන පොඩ්ඩක් ෂේප් මොකක් කරේද පූජාවක් තියෙනවා මේ. මල් එහෙම ගෙනල්ලා තියෙන්නේ. පෙක්කෙනා කොහොම එනවද මන්ද? ගලට අඩිය තියන්න බෑ guys. පුදුම රත් වෙලා තියෙනවා. ඇයි දුවන්නේ? ඇයි? යමු දැන් එහෙනම් අපි. ඉතින් guys අපි මේ මහියංගනේ vlog එක මෙතනින් අපි ඉවර කරනවා. අපි දැන් යනවා මීමුරේ පැත්තට. එහෙනම් මීමුරේ vlog එකේ සෙට් වෙන්න guys ඔක්කොම. එහෙනම් subscribe කරලා, like කරලා, comment කරලා, share පාරක් දාන්න. එහෙනම් අපි මීමුරේදී හම්බෙමු guys. ජය වේවා. එහෙනම් subscribe කරලා set වෙන්න ළමයි.